අවුරුදු 18යි උස 5යි 6යි. එයාට අහනවා එයාට chance එකක් තියෙනවද කියලා. එයාගේ උස තවත් අඟල් කිහිපකින් වැඩි කරගන්න. මම ඔයගොල්ලන්ට කියන්නම්. මම ඔයගොල්ලන්ට කිව්වා පිරිමි කෙනෙක් සාමාන්‍යයෙන් උස යන වයස අවුරුදු කීයනකන්ද, ගැහණු කෙනෙක් සාමාන්‍යයෙන් උස යන වයස අවුරුදු කීයනකන්ද කියලා. ඒකට ඒ වයස අවුරුදු ගාන වෙනකන් ඔයගොල්ලන්ට උස යාමේ අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව මම ඔයගොල්ලන්ට කියන්නම් ඔයගොල්ලන්ගේ අම්මා තාත්තගේ උස අනුව අපේ තියෙනවා මෙඩිකල් වල කැල්කියුලේෂන් එකක්. කියන්නේ මෙඩිකල් සබ්ජෙක්ට්ස් වල අපි ගන්න කැල්කියුලේෂන් එකක් අපි ඒකට කියනවා මිඩ් පේරන්ටල් හයිට් කියලා. ඒ කියන්නේ අම්මා තාත්තගේ උසට අනුව. ඒ කියන්නේ මේක 100% නිවැරදි දෙයක් නෙමෙයි. නමුත් දල වශයෙන් කොට අයිඩි එකක් ගන්න පුළුවන්. දැන් ඔයාගේ වයිෆ් ගේ දෙදෙනාට හම්බ වෙන බබෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ අම්මයි තාත්තයි අතර ගත්තී ඔයාගේ උසත් එක්ක සංසන්දනය කරලා බලලා සාමාන්‍යයෙන් ඔයාගේ අවසාන උස මොන රේන්ජ් එකේ තියෙයිද කියන එක ගන්න පුළුවන් කැල්කියුලේෂන්ස්. ඒකට ගෑන් ළමෙක් නම් මේකෙදි කරන්නේ ඔයාගේ තාත්තගේ උස අරගෙන ඒ තාත්තගේ උස සෙන්ටිමීටර් වලින් ගත්තොත් සෙන්ටිමීටර් 13ක් ඒ උසෙන් අඩු කරලා ඒක එකතු කරනවා අම්මගේ උසට. ඊට පස්සේ ඒක දෙකෙන් බෙදෙනවා. ඒ උස තමයි ගොඩක් වෙලාවට ඔයාගේ උස වටපත් වෙන්නේ. ඒක අපි කියනවා ධන හෝ ඍණ 8.5 සෙන්ටිමීටර්ස්. ඒ කියන්නේ ඒ හම්බෙන අවසාන උත්තරයෙන් 8.5ක් වැඩිපුර සෙන්ටිමීටර්ස් හෝ 8.5ක් අඩු වෙන සෙන්ටිමීටර්ස්. ඒ රේන්ජ් එක ඇතුළත තමයි ඔයාගේ උස සාමාන්‍යයෙන් තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් වෙනත් සාධකයකට බලපානනේ. හොඳ නියුට්‍රිෂන් හම්බුනොත්, හොඳ රෙස්ට් එකක් හම්බුනොත් අපි මේ කියන්නේ මම පස්සට ඔයගොල්ලන්ට විස්තර කරන එක්සර්සයිසස් ක්‍රම වලින් මේවා අපිට වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒක අඟල් වලින් ගන්නවා නම් ඔයාගේ තාත්තගේ උස අඩි සහ අඟල් වලින් අරන් ඒකෙන් අඟල් 5ක් අඩු කරලා ඒ එන අගයට අම්මගේ උස අඩි සහ අඟල් වලින් එකතු කරලා ඒක දෙකෙන් බෙදෙනවා. එතකොට ඔයාට ගන්න පුළුවන්. පිරිමි දරුවෙක් නම් මේක අනිත් පැත්තටයි කරන්නේ. පිරිමි කෙනෙක් නම් තාත්තගේ උසට සෙන්ටිමීටර් 13ක් එකතු කරනවා. එකතු කරලා ඒක අම්මගේ උසට එකතු කරලා දෙකෙන් බෙදෙනවා. අඟල් වලින් ගත්තොත් තාත්තගේ උසට අඟල් 5ක් එකතු කරනවා. ඒක අම්මගේ උසට අඟල් අඩි වලින් අරගෙන ඒ දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදෙනවා. මම ඔයාලට කැල්කියුලේෂන්ස් ටික බලා ගන්න ලේසි වෙන්න පහලින් දාන්නම්. ඊට අමතරව මම ඔයාලන්ට ඒ කැල්කියුලේෂන්ස් යූස් කරලා හදපු උදාහරණයකුත් පහලින් දාන්නම්. මෙන්න මේ විදිහට ඔයාට යම්කිසි අයිඩි එකක් ගන්න පුළුවන්. යම්කිසි මාර්ගකයේ සහ පියෙකුගේ ඥාන මත ඒ දරුවා හෝ ඔයගොල්ලන්ට හදන්න නම් ඔයාට සාමාන්‍යයෙන් දල වශයෙන් එන්න පුළුවන්. උස මොකද්ද ඒ උස රේන්ජ් එක මොකද්ද කියලා. ඒකට ඔයගොල්ලන්ට යම්කිසි අයිඩි එකක් ගන්න පුළුවන්. ඔයාගේ පහලින් ඉන්නවනම් ඔයාලා try කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියලා දෙන එක්සර්සයිසස් අනිකුත් මෙතන යූස් කරලා ඒ උස පොඩක් වැඩි කරගන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට ඔය ගණන් හදන්න අරව මේ දුර්වලයි හෝ කම්මැලිතාවයක් තියෙනවා නම් මම ඔයගොල්ලන්ට දාන්නම් ඔය මිඩ් පේරන්ටල් හයිට් එකට අදාළ ඩීටේල්ස් එකතු කරාම කෙලින්ම ඔයගොල්ලන්ට උත්තරේ හම්බෙන කැල්කියුලේටර්ස් වෙනවා. ඔයගොල්ලන්ට කලින් කිව්වේ BMI කැල්කියුලේටර්ස් ඒ වගේ ඉන්ටර්නෙට් එකේ තියෙන කැල්කියුලේටර්ස් වෙනවා. ඔයගොල්ලන්ට ඒතකොට ඒ උසවල් ඒ සෙන්ටිමීටර්ස් වලින් අඟල් වලින් එන්ටර් කරන්න තමයි තියෙන්නේ. ඒ එන්ටර් කරාම ඔයගොල්ලන්ට ගානට ඒ උස උත්තරේ හැදිලා එනවා. ඒ විදිහට ඔයගොල්ලන්ට ඒ විදිහට දැනගන්න පුළුවන්. අපි ඉස්සරහට තව උස ගැන ගොඩක් දේවල් කතා කරමු. උස වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන්, මොනවද අත්‍යවශ්‍ය පෝෂක වර්ග, ඒ සියලුම දේවල් අපි ඉස්සරහට හිමින් කතා කරමු. Thank you.